Hello යාළුවනේ, welcome back to my channel. අද මම ඔයගලන්ට අරගෙන ආවිල්ලා තියෙන්නේ කොහොමද 2026ට. ඒ කියන්නේ දැන් 2026 ඉවර වෙන්න යන්නේ. අපි 2027 ටාගට් කරලා අපි ඉදිරියට ටාගට් කරලා හරියට නිවැරදිව YouTube channel එකක් හදන්නේ කොහොමද කියලා අපි මේ වීඩියෝ එකෙන් A to Z බලමු. අපි මුලින්ම අපේ YouTube channel එකට name එකක් දාගන්න ඕනේ. අපිටම යුනික් වෙච්ච නේම් එකක්. ඒ කියන්නේ අපි වෙන කෙනෙක්ගේ නේම් එකක් බලලා කොපි පේස්ට් කරා වගේ නැතුම් අපි අපිටම යුනික් වෙච්ච නේම් එකක් අපි හදාගන්න ඕනේ. දැන් ඔයා කරන්න බලාපොරොත්තු වෙන්නේ vlog ගැන channel එකක් නම් ඔයාගේ vlog channel එකට ගැලපෙන නමක්. ඒ කියන්නේ ඔයා vlog channel එකකට ඔයාට tech channel එක නමක් දාලා හරියන්නේ නැහැ නේ. ඔයා දාන්න ඕනේ ඔයාගේ channel එකේ videos වලට ගැලපෙන නමක්. ඔයාටම යුනික් වෙච්ච නේම් එකක් දාගන්න ඕනේ. ඔයාට නේම් එකක් තෝරගන්න අමාරු වෙනවා. ඔයාට නේම් එකක් හිතාගන්න අමාරු වෙනවා. අද මම ඔයාලට ටිප් එකක් අරගෙන ආවා. මේ ටිප් එක යූස් කරලා ඔයාගේ channel එක මොකක් වුණත් ඔයාගේ channel එක cooking වුණත් tech channel එකක් වුණත් vlog channel එකක් වුණත් ඔයාට පුළුවන් ඔයාට ගැලපෙන නමක් තෝරගෙන ඒ නම ඔයාගේ channel එකට දාන්න. අපි එන වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොකක්ද ඒ ටිප් එක සහ ඔයාට ගැලපෙන නමක් තෝරගන්නේ කොහොමද කියලා. එහෙනම් යාළුවනේ අපි දැන් යන් YouTube channel එක create කරන්න. අපිට මුලින්ම ඕනේ වෙනවා Gmail account එකක්. දැන් මම මගේ Gmail account එකට දැන් log වෙනවා. ඔයගොල්ලෝ මුලින්ම ඔයගොල්ලන්ගේ Gmail account එකට log වෙන්න ඕනේ. log වුණාට පස්සේ ඔයගලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ YouTube channel එක create කරගන්න. ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ Gmail එකට log වෙන්න නම් මෙන්න මෙතන තියෙන add කියලා plus mark එකක් තියෙනවා. මෙන්න මේක අපි click කරගන්න ඕනේ. ඒක click කරාට පස්සේ ඔයගලන්ට එනවා මෙන්න මේ වගේ Gmail එක enter කරන්න. අපි දැන් මෙතෙන්ට ඔයගලන්ගේ Gmail එක enter කරගන්න ඕනේ. Gmail එක enter කරාට පස්සේ ඔයගලන්ට එනවා මෙන්න මේ වගේ password එකක් enter කරන්න. ඔයගොල්ලෝ password එකක් enter කරගෙන ඔයගලන්ගේ Gmail එක ready කරගන්න ඕනේ YouTube channel එක හදන්න කලින්. මගේ Gmail එක දැන් ready වෙලා තියෙන්නේ අපේ YouTube channel එක හදන්න. මෙතන පේන search bar එකේ අපි YouTube කියලා search කරගමු. search කරගත්තට පස්සේ එන පළවෙනි result එකෙන්ම ඒ කියන්නේ පළවෙනි result එකෙන් ඔයගලන්ට YouTube official site එකට යන්න පුළුවන්. official site එකට ගියාට පස්සේ ඔයගලන්ට පේනවා ඇති දකුණු පැත්තේ උඩ රවුමක් ඇතුලේ V අකුරක් තියෙනවා. මේ රවුම ක්ලික් කරාට පස්සේ ඔයගලන්ට option කිහිපයක් පේනවා. මේ option යටතේ ඔයගලන්ට පේනවා ඇති create channel කියලා option එකක් තියෙනවා. අපි මේ option එක ක්ලික් කරගන්න ඕනේ. මේක ක්ලික් කරාට පස්සේ ඔයගලන්ට එනවා ඔයගලන්ගේ channel එකට unique name එකක් දාගන්න. ඔයගොල්ලෝ unique name එකක් දාද්දී සැලකිලිමත් වෙන්න ඕනේ කාගෙන්වත් copy කරගත්තු නමක් නැතුම් ඔයගොල්ලන්ටම unique වෙච්ච name එක. මොකද ඔයගොල්ලන්ගේ unique name එක ඔයගොල්ලන්ට පස්සේ brand එකක් බවට පත් කරගන්න පුළුවන්. ඒ හින්දා ඔයගොල්ලෝ ඔයගොල්ලන්ටම unique වෙච්ච name එකක් දාන්න වග බලා ගන්න ඕනේ. හරි යාළුවනේ දැන් ඔයගොල්ලන්ට තියෙන්නේ ඔයගොල්ලෝ හදන අලුත් YouTube channel එකට ලස්සන නමක් දාගන්න. ඒ කියන්නේ attractive නමක් දාගන්න. ඕගලන්ටම යුනික් වෙච්ච නේම් එකක් ඕගලන්ට තෝරගන්න අමාරු වෙනම් ඕගලන්ට හිතා ගන්න අමාරු වෙනම් මම අද ඕගලන්ට කියලා දෙනවා කොහොමද ඕගලන්ටම යුනික් වෙච්ච නේම් එකක් ඕගොල්ලෝ හදාගන්නේ කියලා. ඕගොල්ලෝ YouTube channel එකට දාන නේම් එක ඕගලන්ට පාවිච්චි කරන්න පුළුවන් නම් මෙන්න මේ වගේ වර්ඩින් එකක් පෙන්වන්නේ නැහැ. මේ වගේ රතු පාටින් වර්ඩින් එකක් පෙන්නනවා කියන්නේ ඕගොල්ලෝ තෝරගත්තු නේම් එක ඕගලන් YouTube channel එකට දාන්න බෑ කියන එකයි. එහෙනම් අපි බලමු ඔයගොල්ලන්ට යුනික් වෙච්ච ඔයගොල්ලන්ගේ YouTube name එකක් කොහොමද අපි හදාගන්නේ කියලා. ඔයා මුලින්ම ඔයාගේ තියෙන ඉන්ටර්නෙට් browser එකක් open කරගන්න. ඊට පස්සේ ඔයා type කරගන්න ඕනේ ChatGPT කියලා. ChatGPT කියලා type කරගෙන ඔයාට එන පළවෙනි result එක ඔයා තෝරන්න ඕනේ. පළවෙනි result එක ඔයා තේරුවට පස්සේ ඔයාට එනවා මෙන්න මේ වගේ interface එකක්. ඔයා මුලින්ම ChatGPT එකට login වෙන්න ඕනේ. ලොගින් වුණාට පස්සේ ඔයාලට මෙන්න මෙහෙම තමයි පෙන්වන්නේ. ඔයා දැන් මෙතන type කරන්න ඕනේ මම YouTube channel එක හදන්න යන්නේ. මට YouTube channel එකට දාන්න නමක් ඕනේ. මගේ YouTube channel එකේ category එක තමයි vlog channel category එක. ඔයාගේ නමත් type කරලා මේ නමත් භාවිතා කරලා මට මේකට ගැලපෙන ලස්සන නම් ටිකක් හදලා දෙන්න කියලා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ChatGPT එකෙන් ඔයාලට නම් ටිකක් suggest කරනවා. ඔයාලට තියෙන දැන් මෙතනින් කැමති නමක් ඔයාටම unique වෙච්ච නමක් ඔයාලට මෙතනින් තෝරගන්න. මම මගේ YouTube channel එකට category එකක් කිව්වේ නැති හින්දා මෙයා මට හැම category එකකින්ම නම් ටිකක් දීලා තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති මට gaming ද vlog ද හැම category එකකින්ම මට නම් දීලා තියෙනවා. මට දැන් මේකෙන් කැමති නම තෝරගෙන යන්න පුළුවන්. එහෙනම් යාළුවනේ අපි දැන් ඔයගොල්ලන්ගේ YouTube channel එකට නමක් තෝරගෙන ඉවරයි. අපි තෝරගත්තු නම මෙතනට enter කරමු. මම මේ විදිහට මම තෝරගත්තු නම මගේ YouTube channel එකේ name එකේ විදිහට මම මෙතනට type කරනවා. මේ විදිහට ඔයා type කරලා ඉවරලා මෙතන තියෙනවා යට create channel කියලා button එක. අන්න ඒක ඔයා click කරගන්න ඕනේ. create channel button එක click කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙහෙම පොඩ්ඩක් loading වෙයි. loading වුණාට පස්සේ මෙන්න මෙහෙම error message එකක් එයි. බය වෙන්න එපා. ඔයගොල්ලන්ගේ channel එක හැදිලා තියෙන්නේ
හැදිච්ච ගමන් ඔයගලන්ට මෙහෙම තමයි පෙන්වන්නේ. ඔයගොල්ලෝ දැන් මේක රිෆ්‍රෙෂ් කරන්න. රිෆ්‍රෙෂ් කරාට පස්සේ ඔයගලන්ට ඔයගලගේ channel එක පෙන්වනවා. ඔන්න බලන්න තාම අර error message එක ඔයගලන්ට පෙන්වනවා. මේ error message එක account එක හදපුවම ඔයගලන්ට මේ වගේ error message එකක් එනවා. මේක බය වෙන්න කාරණාවක් නෙමෙයි. අපි දැන් බලමු YouTube channel එකේ ඉතිරි setup එක කොහොමද කරන්න කියලා. අපේ YouTube channel එකේ මූලික වැඩ ටික දැන් ඉවරයි. දැන් අපිට තියෙන්නේ YouTube channel එකට logo එකක් සහ banner එකක් හදාගන්න. දැන් මම ඔයාලට කියලා දෙන්නම් සරල banner එකක් සහ logo එකක් හදාගන්න කොහොමද කියලා. මම නම් මේ logo එකයි banner එකයි හදාගත්තේ ChatGPT use කරලා. ඔයගොල්ලෝ හදපු ඔයගොල්ලන්ගේ logo එකක් තියෙනවා නම් ඔයගොල්ලන්ට මෙතනට අප්ලෝඩ් කරගන්න පුළුවන්. මම මේ සරල logo එක සහ banner එක හදාගත්ත උදේ මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්න. ඔයා ආයෙමත් ChatGPT එකට යන්න ඕනේ. ගිහිල්ලා ටයිප් කරන්න ඔයාගේ blog channel එකට ගැලපෙන logo එකක් මට නිර්මාණය කරලා දෙන්න කියලා. ඔයා එහෙම ටයිප් කරලා ඉවර වෙලා මෙන්න මෙතන තියෙන plus mark එකක්. plus mark එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට වෙනවා create image කියලා option එකක් තියෙනවා. ඔයා ඒ create image කියන option එක select කරන්න. select කරලා ඉවර වෙලා ඔයා enter කරන්න. ඊට පස්සේ ඔයාට ටික වෙලා බලන් ඉන්න වෙනවා. බලන් හිටියට පස්සේ මෙන්න මේ වගේ logo එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම create කරගත්තු logo ගේම banner එකක් මට දෙන්න කියලා ChatGPT එකෙන් request එකක් කරා. මෙන්න මේ විදිහට ChatGPT මට logo එක සහ banner එක දෙකම create කරලා දුන්නා. මේ විදිහට තමයි මම සරල විදිහට logo එකක් සහ banner එකක් create කරගත්තේ. ඕගොල්ලන්ටම කියලා banner එකක් සහ logo එකක් create කරලා තියෙනවා නම් customize කරගෙන තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ විදිහට මෙන්න මෙතනින් ඔයගොල්ලන්ගේ logo එක අප්ලෝඩ් කරගන්න. මම දැන් මේ විදිහට මගේ channel එකට logo එක සහ banner එක දෙකම අප්ලෝඩ් කරගත්තා. අපිට දැන් තියෙන අපේ channel එකේ description එක ලියා ගන්න. මම නම් මේ description එක ලියාගත්ත ChatGPT එකට කියලා. අපි එහෙනම් බලමු ChatGPT එකට කියලා කොහොමද මේ වගේ description එකක් ලියාගන්නේ කියලා. ඕගොල්ලෝ ආයෙත් යන්න ඕනේ ChatGPT එකට. ChatGPT එකට ගිහිල්ලා ඕගොල්ලෝ කියන්න ඕනේ ඕගොල්ලන්ගේ blog channel එකට නැත්නම් ඕගොල්ලන්ගේ tech channel එකට channel එකේ නම කියලා මගේ මේ channel එකට SEO කරපු හොඳ description එකක් ලියලා දෙන්න කියලා. ඊට පස්සේ ඕගොල්ලන්ට මෙන්න මේ වගේ result එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලෝ මෙන්න මේක copy කරලා YouTube එකේ description section එකේ paste කරන්න තමයි තියෙන්නේ. දැන් තියෙන්නේ අපිට වාගේ watermark එක add කරන්න. මම watermark එක විදියට මගේ logo එකමයි add කරගන්නේ. එහෙනම් මේ විදියට වාගේ watermark එකත් add කරගමු. watermark එකත් add කරගත්තට පස්සේ දැන් වාගේ channel එකෙන් 90% අපි හදලා ඉවරයි. ඊට 10% හදන්න අපි දැන් යමු. මම දැන් ඔයගලන්ට පෙන්නන්නම් අපි හදපු channel එක කොහොමද ඔයගලන්ට පේන්නේ කියලා. ඉතින් අපි දැන් හදාගත්තු description එක. මේ channel එකට පිටින් එන එක net මේ channel එක පේන්නේ මෙන්න මෙහෙම තමයි. අපි දැන් යන් settings වලට. settings වලට ගියාට පස්සේ ඔයගලන්ට පේනවා normal tab එක. normal tab එකේ තියෙන ඉතින් හැමම තියන්න USD වලින්. ඊට පස්සේ අපි channel වලට යන්. channel වලට ගිහලා අපේ country එක select කරන්න ඕනේ ශ්‍රී ලංකාව වලට. මෙතන keywords ටිකත් මම අර කලින් ChatGPT එකෙන් ඉල්ලගත්තා වගේ SEO කරපු keywords ටිකක් අපි ඉල්ල ගන්න ඕනේ. ඊට පස්සේ අපි යන් advanced settings වලට. advanced settings වලට ගියාට පස්සේ ඔයගලන්ට පේනවා ඇති තුනක් දාන්න තියෙනවා. මේ tick තුනෙන් දෙවෙනි tick එක අපි දාන්න ඕනේ. මේ tick වලින් කියවෙන්නේ අපි අපේ content එක පොඩි අයට පේන්න හදනවද නැද්ද කියන එක. අපි ඒක පොඩි අයට පේන්න නැති වෙන්න දෙවෙනි tick එක දාලා තියමු. ඊට පස්සේ feature qualification වලට අපි යන්. feature qualification වල ඔයාලට පේනවා පළවෙනි features එක නිකම්ම enable වෙලා තියෙනවා. දෙවෙනි features එක අපි enable කරගන්න නම් අපිට phone number verification එක කරන්න වෙනවා. phone number verification එක කරොත් තමයි ඕගොල්ලන්ට thumbnail එකක් හදලා අප්ලෝඩ් කරන්න පුළුවන්, live stream කරන්න පුළුවන්, විනාඩි 15ට වැඩි වීඩියෝස් අප්ලෝඩ් කරන්න පුළුවන් ඕගොල්ලන්ට මේ දෙවෙනි feature එක enable කරගත්තොත් විතරයි. අපිට කොහොමත් monetization on කරගන්න මේ features තුනම enable කරගන්න සිද්ධ වෙනවා. අපිට ප්‍රධාන වශයෙන්ම අපේ channel එකක් monetize on කරගන්න subscribers 1000ක් සහ watch time 4000ක් ඕන වෙනවා long videos පැත්තෙන්. අපි short videos පැත්තෙන් YouTube channel එකක් කරගෙන යනවා නම් අපිට subscribers 1000ක් සහ 10 million views ඕන කරනවා. YouTube එකෙන් ආපු අලුත් update එකේ විදියට 2027 ජනවාරි 31 පස්සේ අපිට subscribers 1000 සහ watch time 4000න් අපිට monetize on කරගන්න බෑ. අපිට monetize on කරගන්න නම් subscribers 1000ක් සහ watch time අපිට 4000ක් නෙමෙයි 8000ක් අපිට ගන්න වෙනවා. අපි short පැත්තෙන් videos කරනවා නම් අපිට කලින් තිබ්බේ මිලියන 10ක් views ගන්න. දැන් අපිට මිලියන 20ක් views ගන්න සිද්ධ වෙලා තියෙනවා. මේ YouTube update එක වැඩ කරන්නේ ජනවාරි 27. ඒ කියන්නේ 2027 ජනවාරි 30කින් පස්සේ තමයි මේ update එක පටන් ගන්න. මේ වීඩියෝ එක පබ්ලිෂ් කරන්නේ 2026 8 වෙනි මාසේ 23. ඒ කියන්නේ අපි හරියට බැලුවොත් අපිට තව මාස 4ක කාලයක් තියෙනවා අපේ channel එක මහන්සි වෙලා වැඩ කර දාගන්න.
මේ වගේ වැදගත් වීඩියෝස් දෙකටම බලන්න අපිව සබස්ක්‍රයිබ් කරලා බෙල් බටන් එකත් ඕල් දාලා තියාගන්න. එතකොට මේ වගේ වැදගත් වීඩියෝස් මම අප්ලෝඩ් කරපු ගමන් ඔයාට නොටිෆිකේෂන් බාර් එකෙන් මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම හිතනවා අද මම ඔයගලන්ට කියලා දුන්න එක ඔයගලන්ට තේරුණා කියලා. ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න ගැටලු මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම හැකියක්මනින් ඒ ප්‍රශ්න ගැටලු වලට පිළිතුරක් අරගෙන අලුත් වීඩියෝ එකකින් ඕගොල්ලන්ව හම්බෙන්න එනකම් ඕගොල්ලන්ට ජය වේවා.